දවස් 8ක මෙහෙයුමකට ගිහින් මාස 8ක් අභ්‍යවකාශයේ ඉන්න උණු ගගනගාමීන් දෙදෙනෙක් ගැන මම මාස කිහිපයකට කලින් වීඩියෝ එකක් දැම්ම මතකද? තවත් මාසයක් ප්‍රමාද වෙලා. ඒ කියන්නේ මාස 9ක් අභ්‍යවකාශයේ හිටිය මේ ගගනගාමීන් දෙදෙනා මාර්තු 19 වෙනිදා පෘථිවියට ආවා. මේ සම්බන්ධයෙන් මාධ්‍යවල ගොඩක් වැරදි මත ප්‍රචාරය වෙනවා දැක්කා. ඉතින් මේ සිදුවීමේ ඇත්ත කතාව මොකක්ද කියලා අපි අද දැනගමු. 3, 2, 1, we have liftoff. මුලින්ම කියන්න ඕනේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලේ කවුරුත් හිර වෙලා හිටියේ නෑ. ඒ වගේම නැවතුම්පලේ හිර වෙලා ඉන්න ගගනගාමීන් බේරගන්න SpaceX සමාගම ගිය සතියේ අභ්‍යවකාශ යානයක් යවුවෙත් නෑ. ඒ ගිය සතියේ ගියේ නැවතුම්පලේ ඊළඟ කාර්ය මණ්ඩලය. එයාලා ගියට පස්සේ තමයි පරණ කාර්ය මණ්ඩලය එන්නේ. එහෙම තමයි අවුරුදු 20කටත් වඩා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලේ කාර්ය මණ්ඩල මාරු වුණේ. අලුත් අය ආවට පස්සේ පරණ අය යනවා. දැන් ඔය මාධ්‍ය වලින් නැවතුම්පලේ හිර වෙලා හිටියා කියන ගගනගාමීන් මාර්තු 19 වෙනිදා පෘථිවියට ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී පෘථිවියෙන් යවපු අභ්‍යවකාශ යානයකින්. එතකොට ඒ යානය මාස 6ක් පුරාවට නැවතුම්පලේ තිබුණා නම් මේ හිර වෙලා හිටියා කියන ගගනගාමීන් මේ සතිය වෙනකල් හිටියේ ඇයි පෘථිවියට එන්න? ඒකට හේතුව තමයි දැන් ටිකකට කලින් මම කීවේ. නැවතුම්පලට අලුත් අය ආවම තමයි පරණ අය යන්නේ. හැබැයි මේ සිදුවීමේ තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම ඉතිහාස කතාව කෙටියෙන් කියන්නම්. NASA ආයතනය 2014 දී SpaceX සමාගමට සහ Boeing සමාගමට කොන්ත්‍රාත්තු දෙකක් දෙනවා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලට ගගනගාමීන් ගෙන යන්න සහ ආපසු පෘථිවියට ගෙන එන්න පුළුවන් අභ්‍යවකාශ යාන දෙකක් සංවර්ධනය කරන්න. SpaceX සමාගම 2020 වෙද්දී Tamanගේ Crew Dragon යානය සංවර්ධනය කරලා අවසන් කරනවා. 2020 මැයි මාසයේදී මුලින්ම NASA ගගනගාමීන් දෙදෙනෙක් එක්ක පළවෙනි Crew Dragon යානය නැවතුම්පලට දියත් කරනවා. සති 9ක පරීක්ෂණ මෙහෙයුමකින් පස්සේ අගෝස්තු මාසයේදී ඔවුන් පෘථිවියට එනවා. ඊට පස්සේ නොවැම්බර් මාසයේදී Crew Dragon යාන අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලේ සාමාන්‍ය භාවිතයට එකතු කරනවා. ඒ කියන්නේ නැවතුම්පලේ මාස 6ක් රැඳී සිටින කාර්ය මණ්ඩලයේ විදියට සේවය කරන ගගනගාමීන් 7 දෙනා අතරින් 4 දෙනෙක් නැවතුම්පලට අරගෙන යන්න Crew Dragon යාන භාවිතා කිරීම ආරම්භ කරනවා. ඉතුරු 3 දෙනා යන්නේ රුසියානු සෝයුස් යානාවලින්. Crew Dragon යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලට කාර්ය මණ්ඩලයේ රැගෙන යන මෙහෙයුම් සේරම NASA ආයතනයෙන් SpaceX සමාගමට ලබා දෙන කොන්ත්‍රාත්තු. Crew 1 මෙහෙයුම 2020 නොවැම්බර් මාසයේදී දියත් කරලා 2021 මැයි මාසයේදී පෘථිවියට එනවා. ඔවුන් පෘථිවියට එන්න ටික දවසකට කලින් දියත් කරපු Crew 2 යානය 2021 නොවැම්බර් මාසයේදී පෘථිවියට එනවා. ඔන්න ඔය විදියට Crew Dragon යාන මාස 6කට සැරයක් දියත් කරනවා. යානය නැවතුම්පලට සම්බන්ධ වෙලා මාස 6ක් තියෙනවා. කොයි වෙලාවක හරි හදිසි තත්වයක් උද්ගත වෙලා ගගනගාමීන්ට නැවතුම්පලෙන් පිට වෙන්න සිදු වුණොත් Taman ආපු යානයෙන් තමයි යන්නේ. ඒ කියන්නේ Crew Dragon යානයෙන් ආපු 4 දෙනා එයාලගේ යානයෙනුත් සෝයුස් යානයෙන් ආපු 3 දෙනා එයාලගේ යානයෙනුත් නැවතුම්පලෙන් පිට වෙනවා. ඒ නිසා ගගනගාමීන් නැවතුම්පලට ආපු යානය හැම වෙලාවෙම නැවතුම්පලට සම්බන්ධ වෙලා තියෙන්නේ. කිසිම වෙලාවක නැවතුම්පලේ ඉන්න සියලුම ගගනගාමීන්ට නැවතුම්පලෙන් පිටත් වෙලා පෘථිවියට යන්න බැරි විදියට නැවතුම්පලේ අභ්‍යවකාශ යානාවල හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. හරි, පසුබිම් කතාව ඉවරයි. දැන් අපි ස්ටාර්ලයිනර් යානය ගැන බලමු. NASA ආයතනය 2014 දී කමර්ෂල් ක්‍රූ කොන්ත්‍රාත්තුව ලබා දුන්න අනිත් සමාගම Boeing කීවනේ. එයාලගේ ස්ටාර්ලයිනර් යාන පරීක්ෂණ මෙහෙයුම් වලට භාවිතා කළත් විවිධාකාර ගැටලු ඇවිත් ගගනගාමීන් රැගෙන යන පළවෙනි පරීක්ෂණ මෙහෙයුම කරන්න පරක්කු වුණා. ඒ ගැටලු මොනවද කියලා මම කලින් දාපු වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ පැහැදිලි කළා වගේ 2024 ජුනි මාසයේ මුලදී දියත් කරපු ස්ටාර්ලයිනර් කැලිප්සෝ යානයේ හීලියම් කාන්දුවීම් කිහිපයක් හොයාගත්තා. ඒ වගේම යානයේ නැවතුම්පලට සම්බන්ධ වෙන්න ආසන්න වෙද්දී සේවා මොඩියුලේ ත්‍රස්ටර්ස් බලාපොරොත්තු වුණාට වඩා රත් වෙනවා කියලා දැක්කා. ඒ සම්බන්ධව තාක්ෂණික පැහැදිලි කිරීමක් මම කලින් දාපු වීඩියෝ එකේ තියෙනවා. ඉතින් දවස් 8ක පරීක්ෂණ මෙහෙයුමකට නැවතුම්පලට ගියාට ස්ටාර්ලයිනර් යානයේ ත්‍රස්ටර්ස් වල ගැටලුව ගැන අවබෝධ කරගන්න කල සහ යානය නැවත ගගනගාමීන් සමග පෘථිවියට එන්න තරම් ආරක්ෂිතයිද කියලා තහවුරු කරගන්න මාස 3ක් පමණ ගත වුණා.
මේ කාලේ පුරාවට ස්ටාර්ලයිනර් යානයෙන් නැවතුම්පලට ගමන් කරපු බැරි විල්මෝ සහ සුනීටා විලියම් කියන නාසා ආයතනයේ පළපුරුදු ගගනගාමීන් දෙදෙනා ක්‍රූ 8 මෙහෙයුම යටතේ නැවතුම්පලට ආපු ගගනගාමීන් 4 දෙනා සහ රුසියානු සෝයුස් යානයකින් ආපු අනිත් 3 දෙනා එක්ක එකතු වෙලා නැවතුම්පලේ එක වැඩවලට සම්බන්ධ වුණා. ඒ කාලේ ඇතුළත නැවතුම්පලට සම්බන්ධ වෙලා තියෙන ස්ටාර්ලයිනර් යානයේ ත්‍රස්ටර්ස් ක්‍රියාත්මක කරලා පරීක්ෂා කළා. අන්තිමට අගෝස්තු මාසයේ අවසානයේ නාසා ආයතනයේ තීරණය කළා ස්ටාර්ලයිනර් යානයේ ගමන් කරපු බැරි විල්මෝ සහ සුනීටා විලියම්ස් ගගනගාමීන් දෙදෙනාව ආපසු පෘථිවියට ගෙන්වා ගන්න ස්ටාර්ලයිනර් යානයේ විශ්වසනීයත්වය ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා ස්ටාර්ලයිනර් යානයේ ගගනගාමීන් දෙදෙනා නොමැතිව ස්වයංක්‍රීයව පෘථිවියට ගෙන්වා ගන්නත් ඊට පස්සේ නැවතුම්පලේ සාමාන්‍ය මාස 6ක මෙහෙයුමකට දියත් කරන ක්‍රූ 9 මෙහෙයුමේ යන්න හිටපු ගගනගාමීන් 4 දෙනාගෙන් 2 දෙනෙක් ඉවත් කරලා ක්‍රූ ඩ්‍රැගන් ෆ්‍රීඩම් යානය නැවතුම්පලට දියත් කරන්නත් තීරණය කළා. එතකොට ක්‍රූ 9 මෙහෙයුමේ යන 2 දෙනා සහ ස්ටාර්ලයිනර් යානයෙන් නැවතුම්පලට ගිහින් හිටපු බැරි සහ සුනීටා එක්ක ක්‍රූ 9 මෙහෙයුමෙන් ආපසු එන්න ගගනගාමීන් 4 දෙනෙක් ඉන්නවා. හැබැයි ක්‍රූ 9 කියන්නේ ස්ටාර්ලයිනර් ගගනගාමීන් දෙදෙනාව බේරගන්න යවන විශේෂ මෙහෙයුමක් නෙමෙයි. ක්‍රූ 9 කියන්නේ 2020 වසරේ ඉඳන් ක්‍රූ 1, ක්‍රූ 2, ක්‍රූ 3 විදියට කරගෙන ආපු මාස 6 මෙහෙයුම් වල ඊළඟ එක. එතකොට මේ යානයත් නැවතුම්පලේ මාස 6ක් තියෙනවා. මොකද ක්‍රූ 10 මෙහෙයුම දියත් කරන්නේ තව මාස 6කින්. මෙතනදී පොඩි දෙයක් කියන්න ඕනේ. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලේ සාමාන්‍ය මෙහෙයුමක් මාස 6යි කියලා කීවට සමහර ඒවා මාස 5ක් වෙන්නත් පුළුවන්, සමහර ඒවා මාස 7ක් වෙන්නත් පුළුවන්. විවිධ හේතු මත මේ කාලය පොඩ්ඩක් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් යානයේ ගොඩබසින ප්‍රදේශයේ කාලගුණය ආයහපත් නම් ගොඩබැසීම ප්‍රමාද කරන්න වෙනවා. ඉතින් ස්ටාර්ලයිනර් යානයේ ගැටලුව නිසා ක්‍රූ 9 යානයේ දියත් කිරීම ප්‍රමාද වුණා. ඒ නිසා ක්‍රූ 8 ගගනගාමීන් මාස 6කට වඩා නැවතුම්පලේ හිටියා. ක්‍රූ 9 යානය 2025 පෙබරවාරි මාසයේදී ගොඩබසින්න නියමිත නිසා ඒක සැප්තැම්බර් වල දියත් කරද්දී මාස 5යි ඔවුන්ට ඉතුරු වෙලා තිබුණේ. ඔන්න ඔය කාරණේ නිසා තමයි නාසා ආයතනයේ අගෝස්තු මාසයේ අවසානයේදී කීවේ ස්ටාර්ලයිනර් යානයෙන් ගමන් කරපු ගගනගාමීන් දෙන්න ඒ වෙනකල් හිටිය මාස 3ට අමතරව තව මාස 5ක් ඉඳලා තමයි පෘථිවියට එන්නේ කියලා. එතකොට දින 8ක මෙහෙයුම මාස 8ක් වෙනවා. ඔය වෙනකල් සිදු වුණ දේවල් මම කලින් දාපු වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා. ඉතින් ගිය අවුරුද්දේ සැලසුම් කරපු විදියටම ඒ ගගනගාමීන් 19 වෙනිදා පෘථිවියට ආවා. කතාව ඉවරයිද? අපෝ නෑ, තව තියෙනවා. අපි ආපහු යමු ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයට. මම කලින් කීවා නැවතුම්පලේ ඉන්න සියලුම දෙනාට ඕනෑම මොහොතක නැවතුම්පලෙන් පිට වෙලා යන්න පුළුවන් විදියට අභ්‍යවකාශ යාන නැවතුම්පලේ තියෙන්න ඕනේ කියලා. ඉතින් ස්ටාර්ලයිනර් යානය නැවතුම්පලට සම්බන්ධ වෙලා තියෙන කාලය අතරතුරදී හදිසි තත්වයක් ඇති වුණොත් සෝයුස් යානයෙන් ආපු 3 දෙනා ඒකින් පිටත් වෙනවා. ක්‍රූ 8 මෙහෙයුම සඳහා ක්‍රූ ඩ්‍රැගන් එන්ඩෙවර් යානයෙන් ආපු 4 දෙනා ඒ යානෙන් පිට වෙලා යනවා. එතකොට ස්ටාර්ලයිනර් යානෙන් ආපු දෙන්නා ඒකින් පිට වෙනවා. හොව් පොඩ්ඩක් ඉන්න. දැන් නාසා ආයතනයේ තීරණය කළානේ ස්ටාර්ලයිනර් යානෙන් ගගනගාමීන්ව ආපහු පෘථිවියට ගෙන්වා ගන්නේ නැහැ කියලා. දැන් මේ හදිසි තත්වයක් આવොත් ස්ටාර්ලයිනර් යානෙන් ගිය දෙන්න ඒකෙම එනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ නැවතුම්පලේ ගැටලුවක් නැත්නම් ස්ටාර්ලයිනර් යානෙන් ආපු දෙන්නට නැවතුම්පලේ ඉන්න පුළුවන් ක්‍රූ 9 යානය එනකල්. මොකද ස්ටාර්ලයිනර් යානයේ විශ්වසනීයත්වය ගැන ගැටලුවක් තියෙන්නේ. හැබැයි නැවතුම්පලේ ගැටලුවක් ඇවිත් ගගනගාමීන්ට ඒකෙන් පිට වෙන්න සිදු වුණොත් ස්ටාර්ලයිනර් යානයේ තියෙන ගැටලුවට වඩා ඒක ලොකුයි. ඒ නිසා ගගනගාමීන් ඒ අවස්ථාවේදී සාපේක්ෂව අඩු අවදානම තියෙන විකල්පය භාවිතා කරනවා. සැප්තැම්බර් මාසයේ මුලදී ස්ටාර්ලයිනර් යානය නැවතුම්පලෙන් පිට වෙන්නේ බැරි සහ සුනීටාව නැවතුම්පලේ තියලා. මේ පේන්නේ යානයේ නිසි ගමන් මාර්ගය පවත්වා ගන්න ත්‍රස්ටර්ස් ක්‍රියා කරන ආකාරය. බෝයිං සමාගමේ ඉංජිනේරුවන් කීවා වගේම යානයේ සේවා මොඩියුලේ ත්‍රස්ටර්ස් වල ගැටලුවක් නැවත මතුනේ නැහැ. එයාලගේ තර්කය උනේ යානයේ නැවතුම්පලට සම්බන්ධ වෙන්න යද්දි ත්‍රස්ටර්ස් විශාල වාර ගණනක් ක්‍රියා කරන නිසා තමයි අනවශ්‍ය විදියට රත් වෙන්නේ. හැබැයි යානයේ ආපසු එද්දි ඒ තරම් වාර ගණනක් ත්‍රස්ටර්ස් ක්‍රියා කරන්නේ නැති නිසා එහෙම රත් වෙන්නේ නැහැ කියලා. කොහොම හරි නැවතුම්පලින් වෙන් වෙලා පැය 6කින් පමණ යානයෙන් නැවතත් ඇමරිකාවට ගොඩ බසින්නේ තවත් පොඩි ගැටලු දෙකක් එක්ක. හැබැයි මේ ගැටලු මෙහෙයුමට බාධාවක් වෙන්නේ නැහැ. නාසා ආයතනයේ තීරණය කරලා තිබුණා නම් බැරි සහ සුනීටා ස්ටාර්ලයිනර් යානයේම පෘථිවියට ගෙන්වා ගන්න ඔවුන් සැප්තැම්බර් මාසයේ මුලදී පෘථිවියට එනවා. හැබැයි නාසා ආයතනයේ ඒ අවදානම ගන්න කැමති වුණේ නැහැ.
ස්ටාර්ලයිනර් යානය නැවතුම්පොලින් පිටත්වීම සහ ක්‍රූ 9 ගගනගාමින් දෙදෙනා රැගත් ක්‍රූ ඩ්‍රැගන් ෆ්‍රීඩම් යානය නැවතුම්පොලට පැමිණීම අතර සති කිහිපයක් තිබුණා. ඒ කාලයේ ඇතුළත නැවතුම්පොලට සම්බන්ධ කරලා තිබුණේ සෝයුස් යානයකුයි ක්‍රූ ඩ්‍රැගන් එන්ඩෙවර් යානයයි විතරයි. ඒ කියන්නේ 7 දෙනෙක්ට ආසන තියෙනවා යානා දෙකේ. හැබැයි නැවතුම්පොලෙන් 9 දෙනෙක් ඉන්නවා. දැන් මේ අවස්ථාවේදී හදිසි තත්වයක් ඇති වුණොත් ස්ටාර්ලයිනර් යානයේ ආපු දෙන්න අනාථ වෙනව නේද? නෑ, එහෙම වෙන්නේ නෑ. මොකද ක්‍රූ ඩ්‍රැගන් සහ ස්ටාර්ලයිනර් යානා දෙකටම කොන්ත්‍රාත්තු දුන්නේ ගගනගාමින් 7 දෙනෙක් එක්ක ගමන් කරන්න පුළුවන් විදියට යානා හදන්න. ඒ නිසා ක්‍රූ ඩ්‍රැගන් එන්ඩෙවර් යානයේ ප්‍රධාන ආසන 4ට යටින් තවත් ආසන 2ක් එකලස් කරගන්න පුළුවන්. ඉතින් ස්ටාර්ලයිනර් යානය නැවතුම්පොලෙන් ගිහින් ක්‍රූ 9 යානය නැවතුම්පොලට එනකල් ගෙවුණු කාලයේදී ස්ටාර්ලයිනර් ගගනගාමීන් දෙදෙනාගේ හදිසි පිටවීම වෙන්නේ ක්‍රූ 8 යානය. හැබැයි මේ එකලස් කරපු ආසන ඒ තරම් සුවපහසු ආසන නෙමෙයි. මේවා භාවිතා කරන්නේ හදිස්සියකට නැවතුම්පොලෙන් පිට වෙන්න සිදු වුණොත් පමණයි. එහෙම නැත්නම් කෙනෙක්ට තරක් කරන්න පුළුවන්නේ. ඉතින් ක්‍රූ 9 යානෙන් එන්න හිටිය 4 දෙනාම එවලා ක්‍රූ 8 යානෙන් මේ 6 දෙනාම පෘථිවියට ගෙන්ව ගත්තනම් මේ කිසිම කලබලයක් නැහෙනි කියලා. තර්කය සාධාරණයි. නමුත් මේ අටවගත්ත ආසන භාවිතා කරන්න තීරණය කළේ හදිස්සි අවස්ථාවකදී පමණයි. සැප්තැම්බර් මාසයේ අවසානයේදී ක්‍රූ 9 මෙහෙයුම ආරම්භ කරමින් ක්‍රූ ඩ්‍රැගන් ෆ්‍රීඩම් යානය අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොලට එනවා. කලින් කීවා වගේ ඒ කියාවේ ගගනගාමින් දෙන්නයි. ඉතින් ඊට පස්සේ ක්‍රූ 8 මෙහෙයුම අවසන් කරමින් ක්‍රූ ඩ්‍රැගන් එන්ඩෙවර් යානය නැවතුම්පොලෙන් පිට වුණේ ඒ කියාපු 4 දෙනා පමණක් අරගෙන. ස්ටාර්ලයිනර් යානයෙන් නැවතුම්පොලට ආපු ගගනගාමීන් දෙන්නයි, ක්‍රූ 9 මෙහෙයුම සඳහා ආපු දෙන්නයි, සෝයුස් යානයකින් ආපු අනිත් 3 දෙනයි එක්ක මේ ගගනගාමීන් 7 දෙනා තවත් මාස 5ක් පුරාවට නැවතුම්පොලේ සේවය කළා. ක්‍රූ 9 මෙහෙයුම දියත් කරද්දී යානය නැවතත් ගොඩබසින්න බලාපොරොත්තු වුණේ 2025 පෙබරවාරි මාසයේදී. මම ඒ කාලේ දාපු වීඩියෝ එකෙත් පෙබරවාරි මාසය ගැන කියන්නේ ඒකයි. හැබැයි 2024 අවුරුද්ද අවසන් වෙද්දී ඒ වැඩේ පොඩ්ඩක් කල් යනවා කියලා ආරංචියක් ආවා SpaceX සමාගම පැත්තෙන්. SpaceX සමාගම NASA ආයතනයේ කමර්ෂල් ක්‍රූ කොන්ත්‍රාත්තුව යටතේ නිෂ්පාදනය කරලා තිබුණේ ක්‍රූ ඩ්‍රැගන් යානා 4ක් පමණයි. ඒවා තමයි එන්ඩෙවර්, එන්ඩියුරන්ස්, රෙසිලියන්ස් සහ ෆ්‍රීඩම් විදියට හඳුන්වන්නේ. මේ යානා 4 තමයි නැවත නැවත භාවිතා කරමින් NASA ආයතනයේ මෙහෙයුම් සහ පෞද්ගලික මෙහෙයුම් සිදු කරන්නේ. නමුත් NASA ආයතනයේ ක්‍රූ මෙහෙයුම් සහ SpaceX සමාගම පෞද්ගලිකව සිදු කරන මෙහෙයුම් එක්ක මේ අභ්‍යවකාශ යානා 4 ප්‍රමාණවත් නෑ කියලා ඔවුන්ට තේරුම් ගියා. ඒ නිසා ඔවුන් 5 වෙනි ක්‍රූ ඩ්‍රැගන් යානයකුත් හදන්න පටන් ගත්තා. මෙන්න මේ අලුත් යානයෙන් තමයි ක්‍රූ 10 මෙහෙයුම පෙබරවාරි මාසයේදී දියත් කරන්න නියමිත වුණේ. සමහර වෙලාවට බලාපොරොත්තු නොවන ප්‍රශ්න ඇවිත් වැඩ පොඩ්ඩක් කල් යනවා. ඉතින් NASA ආයතනය සහ SpaceX සමාගම සාකච්ඡා කරලා ක්‍රූ 10 මෙහෙයුම සඳහා යොදා ගන්න නියමිත වුණු අලුත් යානය වෙනුවට ක්‍රූ 10 මෙහෙයුමෙන් පස්සේ Axiom 4 පෞද්ගලික මෙහෙයුමට යොදා ගන්න නියමිත වුණු ක්‍රූ ඩ්‍රැගන් එන්ඩියුරන්ස් යානය ක්‍රූ 10 මෙහෙයුමට යොදා ගන්න තීරණය කළා. ඉතින් Axiom 4 මෙහෙයුමට අලුත් යානය දීලා එන්ඩියුරන්ස් යානය ඉක්මනින්ම ක්‍රූ 10 මෙහෙයුම සඳහා සූදානම් කරන්න SpaceX සමාගම කටයුතු කළා. ඉතින් මුලින් දියත් කරන්න හිටියේ පෙබරවාරි මාසයේ වුණාට මෙන්න මේ ප්‍රමාදය නිසා ක්‍රූ 10 මෙහෙයුම දියත් කළේ මාර්තු 15 වෙනිදා. මේ යානය මාර්තු 16 වෙනිදා නැවතුම්පොළ සමග සම්බන්ධ වුණා. ඊට පස්සේ මාස 8ක් නෙමෙයි මාස 9ක්ම අභ්‍යවකාශයේ හිටිය බැරී සහ සුනීටා එක්ක ක්‍රූ 9 යානයේ ආපු නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් රැගත් ක්‍රූ ඩ්‍රැගන් ෆ්‍රීඩම් යානය මාර්තු 18 වෙනිදා නැවතුම්පොළින් පිටත් වුණා. ඒක මාර්තු 19 වෙනිදා මෙක්සිකෝ බොක්කට ගොඩ බැස්සා. ගගනගාමීන්ව පිළිගන්න ඩොල්ෆින් රංචුවකුත් එතෙන්ට එකතු වුණා. තමන්ගේ දින 287ක අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරලා පෘථිවියට ආපු බැරි විල්මෝ මීට කලින් දෙපාරක් අභ්‍යවකාශයට ගිහින් තියෙනවා. මේ මෙහෙයුම් තුන පුරාවට ඔහු දින 464ක් අභ්‍යවකාශයේ ජීවත් වෙලා තියෙනවා. ඒ මෙහෙයුම් අතරතුර ඔහු අභ්‍යවකාශ ඇවිදීම් 5ක් කරලා තියෙනවා. අන්තිම අභ්‍යවකාශ ඇවිදීම කළේ සුනීටා එක්ක මේ අවුරුද්ද මුලදී. එතකොට සුනීටා විලියම්ස් අභ්‍යවකාශ මෙහෙයුම් 3කදී දින 608ක් අභ්‍යවකාශයේ ජීවත් වෙලා තියෙනවා. අභ්‍යවකාශයේ හිටපු සම්පූර්ණ කාලය අනුව ගගනගාමීන් පෙළ ගැසුවොත් ඇය සිටින්නේ 12 වෙනි ස්ථානයේ. ඒ වගේම මේ මෙහෙයුම් 3 තුලදී ඇය අභ්‍යවකාශ ඇවිදීම් 9ක් කරලා තියෙනවා. අභ්‍යවකාශ ඇවිදීම් වල සම්පූර්ණ කාලය පැය 62ක්. ඒ මගින් ඇය වැඩිම කාලයක් අභ්‍යවකාශ ඇවිදීම් සිදු කළ ගගනගාමීන් අතර 4 වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා.
ඉතින් මේ මෙහෙම අවසන් වෙද්දී බැරි සහ සුනීටා වෙන කිසිම ගගනගාමියෙක්ට කරන්න බැරි වැඩක් කරලා තියෙනවා. එකිනෙකට වෙනස් අභ්‍යවකාශ ඇඳුම් 5ක් ඇඳපු එකම ගගනගාමීන් දෙදෙනා පවට ඔවුන් පත් වෙලා තියෙනවා. මේ දෙන්නම අභ්‍යවකාශ ෂටල් වල තැඹිලි පැහැති අභ්‍යවකාශ ඇඳුම ඇඳලා තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නම සෝයුස් යානාවල ගමන් කරද්දී සෝයුස් අභ්‍යවකාශ ඇඳුම ඇඳලා තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලේ අභ්‍යවකාශ ඇවිදීම් කරද්දී ඇමරිකාවේ EMU අභ්‍යවකාශ ඇඳුම් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ ඇඳුමත් ඇඳලා ක්‍රූ ඩ්‍රැගන් අභ්‍යවකාශ ඇඳුමත් ඇඳලා. ඉතින් මේ වාර්තාව හිමි වෙන්නේ ඔවුන් දෙදෙනාට විතරයි. මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා හිතන විදියට නාසා ආයතනයේ මේ ගත්ත තීරණ නිවැරදිද? ඒ කියන්නේ ඕනෙවට වඩා බය වෙන්නේ නැතුව ස්ටාර්ලයිනර් යානයේම ගගනගාමීන් දෙදෙනාව ගෙන්නව ගත්තනම් ඒ දෙන්න ගැටලුවක් නැතුව පෘථිවියට එනව නේද? එහෙම නැත්නම් ක්‍රූ 8 යානයේ මේ දෙන්න ගෙන්න ගත්තනම් ක්‍රූ 9 යානයේ යන්න හිටිය 4 දෙනාටම Tamanගේ මෙහෙයුම සම්පූර්ණ කරන්න තිබුණා නේද? ඒත් නැත්නම් වෙනම ක්‍රූ ඩ්‍රැගන් යානයකින් මේ දෙන්නව පෘථිවියට ගෙන්නව ගන්න වෙනම මෙහෙයුමක් කරන්න තිබුණා නේද? හැබැයි ඒ සඳහා යානයක් තිබුණාද? ක්‍රූ ඩ්‍රැගන් යාන 4 ගැන බැලුවොත් ක්‍රූ 8 මෙහෙයුම යටතේ එන්ඩෙවර් යානය නැවතුම්පලේ තිබුණේ. ක්‍රූ 9 මෙහෙයුම දියත් කරන්න තිබුණේ ෆ්‍රීඩම් යානයෙන්. රෙසිලියන්ස් යානය පෝලාරිස් ඩෝන් මෙහෙයුමට යොදාගත්තේ ওই කාලේදී. ඒක කොහොමත් අභ්‍යවකාශ ඇවිදීමක් සඳහා වෙනස් කරලා තිබුණු හින්දා ඒකට අභ්‍යවකාශ නැවතුම්පලට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. ඉතුරු එකම යානේ එන්ඩියුරන්ස්. ඒක 2025 මාර්තු 15 වෙනිදා ක්‍රූ 10 මෙහෙයුමට යොදාගත්තා තමයි. හැබැයි ඒක ක්‍රූ 7 මෙහෙයුම අවසන් කරලා ගොඩ බැස්සේ 2024 මාර්තු මාසයේදී. ක්‍රූ 9 යානය නැවතුම්පලට සම්බන්ධ වෙලා ක්‍රූ 8 යානය පිට වෙලා ගියාට පස්සේ අපි හිතමු නොවැම්බර් මාසයේදී වගේ බැරි සහ සුනීටාව ගෙන්න ගන්න වෙනම මෙහෙයුමක් එන්ඩියුරන්ස් යානෙන් කරන්න බැරිද? හැබැයි ඒක ඉවර වෙලා ආයේ 2025 මාර්තු වෙද්දී ක්‍රූ 10 මෙහෙයුමට යානය සූදානම් කරන්නත් තියෙනවා. හරි මාර්තු ඕනේ නෑ. අපි මැයි කියමුකෝ. ක්‍රූ 8 යානයත් මාස 6ක් නෙමේ මාස 8කට ආසන්න කාලයක් නැවතුම්පලේ තිබුණා ක්‍රූ 9 යානේ එනකල්. ඉතින් ක්‍රූ 9 යානයත් ඒ වගේ කාලයක් තියාගමුකෝ. එතකොට ස්ටාර්ලයිනර් ගගනගාමීන් ගලවා ගන්න වෙනම මෙහෙයුමක් නොවැම්බර් මාසයේදී වගේ කරලා ආපහු ක්‍රූ 10 මෙහෙයුමට සූදානම් කරන්න එන්ඩියුරන්ස් යානයට කාලය ප්‍රමාණවත් වෙයිද? ඉතින් එන්ඩියුරන්ස් යානේ මොනේ නෑනේ. ක්‍රූ 8 මෙහෙයුම අවසන් කරලා එන්ඩෙවර් යානය ගොඩ බැස්සේ ඔක්තෝබර් මාසයේදී. ඉතින් එන්ඩියුරන්ස් යානය බැරි සහ සුනීටාව පෘථිවියට ගේන්න වෙනම මෙහෙයුමක් සිදු කරද්දී එන්ඩෙවර් යානය 2024 ඔක්තෝබර් මාසයේදී ගොඩ බැහැලා 2025 අප්‍රේල් මැයි වගේ වෙද්දි නැවත දියත් කරන්න සූදානම් කරන්න හැකියාවක් තිබුණද? හැබැයි මෙහෙම හිතන්නත් පුළුවන්. ඒ වෙද්දි 5 වෙනි ක්‍රූ ඩ්‍රැගන් යානය හදලා ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. එතකොට මුලින්ම සැලසුම් කරලා තිබුණු විදියට ඒ අලුත් යානයෙන් ක්‍රූ 10 මෙහෙයුම සිදු කරන්න තිබුණා. ඉතින් අපිට ඔය විදියට එක එක දේවල් හිතන්න පුළුවන්. හැබැයි අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි ක්‍රූ මෙහෙයුම් කියන්නේ මීට ගොඩ කාලයකට කලින් නාසා ආයතනයෙන් SpaceX සමාගමට ලබා දුන්න කොන්ත්‍රාත්තු. ස්ටාර්ලයිනර් ගගනගාමීන් දෙදෙනා වෙනුවෙන් වෙනමම මෙහෙයුමක් කරනවා නම් ඒකට SpaceX සමාගමට වෙනම මුදල් ගෙවන්න වෙනවා. ඉතින් තාක්ෂණික කාරණා සහ මූල්‍යමය කාරණා දෙකම එකට අරන් බැලුවොත් ක්‍රූ 9 යානේ බැරි සහ සුනීටාව ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්න අඩුම විසඳුම. ඔයාලා ඒ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලේ මේ වගේ දෙයක් සිද්ධ වුණු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. සෝයුස් MS-22 යානය ගගනගාමීන් 3 දෙනෙක් එක්ක නැවතුම්පල බලා දියත් කළේ 2022 සැප්තැම්බර් මාසයේදී. දෙසැම්බර් මාසයේදී සොයා ගන්නවා යානයේ සිසිලන පද්ධතියේ භාවිතා කරන සිසිලන ද්‍රවය නැත්නම් කූලන්ට් එක අභ්‍යවකාශයට කාන්දු වෙනවා කියලා. ඉතින් මාස 6ක මෙහෙයුම අවසානයේ ගගනගාමීන්ව මේ යානයෙන් පෘථිවියට ගෙන්වා ගැනීම අවදානම් නිසා රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය කළෙත් නාසා ආයතනය කරපු වැඩේම තමයි. ඊළඟට නැවතුම්පලට ගගනගාමීන්ව දියත් කරන්න නියමිත වුණු සෝයුස් MS-23 යානයේ ආසන 3 හිස් කරලා ස්වයංක්‍රීයව යවුවා. හැබැයි සෝයුස් MS-22 ගගනගාමීන්ගේ මාස 6 අවසන් වුණාට ඊළඟට නැවතත් ගගනගාමීන් නැවතුම්පලට එන්නේ සෝයුස් MS-24 යානයෙන් නිසා තව මාස 6ක් නැවතුම්පලේ සේවය කරන්න ඔවුන්ට සිදු වුණා. ඒ නිසා මේ ගගනගාමීන් අලුතෙන් ආපු සෝයුස් MS-23 යානය නැවතුම්පලට සම්බන්ධ වෙලා තියෙද්දි තවත් මාස 6ක් පමණ නැවතුම්පලේ සේවය කරලා අවුරුද්දකටත් වැඩි අභ්‍යවකාශ මෙහෙයුමක් අවසන් කරමින් 2023 සැප්තැම්බර් මාසයේදී නැවතත් පෘථිවියට ගොඩ බැස්සා.
වීඩියෝ එක අවසන් කරන්න කලින් තව එක දෙයක් කියන්නම්. ක්‍රූ 9 යානේ ගමන් කරන්න ඉඳලා යන්න බැරි වුණු සීනා කාඩ්මන් සහ ස්ටෙෆානි විල්සන් කියන ගගනගාමින් දෙදෙනාව තවම අනාගත මෙහෙයුමකට නම් කරලා නැහැ. සමහර විට ක්‍රූ 11 හෝ ඊට පස්සේ මෙහෙයුමකට දාන්න පුළුවන්. හරි. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.